මේ නවකවාදය කියන කාරණාව වහාම මේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් තුරාම වෙන්න ඕනේ. අපි දන්නවා විශ්වවිද්‍යාලයට යනකොට අවුරුදු 18 පහ වෙනවනේ. ඉතින් අවුරුදු 18 පහ වෙනවා කියලා කියන්නේ වැඩිහිටියෙක් කියන්නේ. ඒක වැඩිහිටියෙක් වශයෙන් ගිහිල්ලා තවත් වැඩිහිටියෙකුගේ අඩන්තේට්ටම් වලට ලක් වෙනවා කියලා කියන්නේ මේ මොකද්ද මේ? මේක බරපතල මානසික ව්‍යාධි කාරණාවක්. ඒ කියන්නේ මානසික රෝගයක ප්‍රතිඵලයක්. මේ නවක වදය දෙන වදකයා තමන්ගේ මානසික අවුලක් පිරිමා ගන්නවා. ගොඩක් වෙලාවට තමන්ගේ ඇතුළේ තියෙන හීනමානයක් වෙන්න පුළුවන්. තමන්ගේ ඇතුළේ තියෙන වෙන අඩුපාඩුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලිංගික හිංසකත්වයක් වෙන්න පුළුවන්. පරපීඩක කාමාශාව වගේ එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ මේ තමන්ගේ මානසික ආතතියක් තමන්ගේ මානසික ප්‍රශ්නයක් තමයි මේ පීඩාව දීලා විසඳගන්නේ. ඇයි අපි තව කෙනෙකුගේ මානසික පීඩාවක ගොදුරක් බවට පත් වෙන්නේ? තව කෙනෙකුගේ මානසික පීඩනයේ ගොදුර බවට පත් වෙලා ඇයි අපි පීඩාවට පත් වෙන්නේ? ලංකාවේ විශ්වවිද්‍යාලවලට සමත් වෙන සියලු සිසුන් එකම එක කාරණාවක් මත සමත් වෙන්නේ. මම දන්නවා වෙන කිසිම හේතුවක් නිසා විශ්වවිද්‍යාලයට සමත් වෙන්න බෑ. උසස් පෙළ හොඳින් සමත් වෙන්න ඕනේ. තමන්ගේ තාත්තලා මොන දේශපාලන කෙරුමොද, මොන බලතල ලබන අයද, මොනතරම් සල්ලි තියන අයද, සමාගම්වල ලොක්කොද, ආයතනවලද ලොක්කොද කියන එක අදාළ නැහැ. සමහරට විශ්වවිද්‍යාලවල මහාචාර්යවරයාගේ පුතාට වුණත් විශ්වවිද්‍යාලයට යන්න බෑ. එයා උසස් පෙළ සමත් නැත්තම්. සමේක නිදහස් අධ්‍යාපනය ලැබිලා තියෙන එකම වරප්‍රසාදයක් සමානව මේ රටේ ඉන්න සියලුම ශ්‍රී ලාංකික දරු දැරියන්.